ඉතින් ඔන්න ඔයාලා අදත් මේක තුලානේ අපේ හිරුටෙක් ඇකඩමි YouTube channel එක අරගෙන තවත් අලුත් එක වීඩියෝ එකක්. ඉතින් ඔන්න අද වීඩියෝ එක මම එයාලා තියෙන laptop computer වගේ devices පාවිච්චි කරන අයට. ඉතින් දැන් ඔයාලා උදාහරණයක් විදිහට දැන් ඔයාලා YouTube එකට ගියත් යන්නේ Google Chrome web browser කරා. ඉතින් ගොඩක් web browser ගොඩක් තිබුණත් මම දන්න තරමින් වැඩිපුරම ගොඩක් කට්ටිය පාවිච්චි කරන Google Chrome web browser. ඉතින් ඔයාලා Google Chrome web browser එක පාවිච්චි කරද්දී ඔයාලට එකපාරක් හරි මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඇවිල්ලා තියෙනවා Google Chrome web browser එකේ මෙතන search bar එක නැත්නම් ඔයා මෙතන YouTube එකට ගියොත් යන්නේ ඔයා Google Chrome එක හරහා නෙමෙයි යන්නේ එක්ක වෙනත් web browser එකක් හරහා යන්නේ. ඉතින් උන් මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ දැන් අපිට Google Chrome web browser එකට වෙලා තියෙන දේ ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. හරි එහෙනම් ඉතින් වීඩියෝ එකට like එකක් දාලා වීඩියෝත් එක්ක එකතු වෙන්න. හරි එහෙනම් ඉතින් අපි වීඩියෝ එක හරි ඉතින් දැන් ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ආව නම් මෙතන Yahoo කියලා හරි වෙන මොකක්ම හරි වෙබ් බ්‍රවුසර් එකක් පෙන්නනවා නම් ඔයාලට දැන් කලින් තිබුණ ඔයාලගේ Google Chrome වෙබ් බ්‍රවුසර් එක න ඉතින් ඔයාලා මුලින්ම කරගන්න ඕන දැන් ඔයාලා මෙන්න මේ වගේ Google Chrome වෙබ් බ්‍රවුසර් එකේ ටැබ් එකක් ඕපන් කරගන්න. ඉතින් ටැබ් එකක් ඕපන් කරගෙන ඉවරලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන 3 dot එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ උඩ සැරයක් ටච් කරන්න. මේ උඩ සැරයක් ක්ලික් කරන්න. හරි ඒක උඩ සැරයක් ක්ලික් කරලා ඊපස්සේ මෙහෙම යටට යනකොට බලා ගන්න පුළුවන් setting කියලා එකක් තියෙනවා. ඉතින් ඔයා මෙන්න මේ setting වලට යන්න. ඉතින් setting වලට ආවට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතන වම් පැත්තේ side එකේ යට බලා ගන්න පුළුවන් search engineer කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ උඩ සැරයක් ටච් කරන්න. ටච් නෙමෙයි ක්ලික් කරන්න. මට දැන් ෆෝන් එකේ මේ දවස්වල වීඩියෝ රෙකෝඩ් කරලා කම්පියුටරේ වීඩියෝ රෙකෝඩ් කරලා ඒ කීයට ටච් කරන්නයි කියලා. හරි. ඉතින් දැන් ඔයා search engineer කියන උඩ සැරයක් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම Google Chrome web browser එකකින් ආවට මේක දැන් මම YouTube එකට හරි මොකක්ම හරි site එකකට ගියොත් යන්නේ Google Chrome එක හරහා නෙමෙයි Yahoo search එක හරහා. Yahoo web browser එක හරහා. ඉතින් දැන් ඔයාලට එකට කරන්න තියෙන්නේ මෙන්න මේ ඔයාලත් වෙන log වෙලා ඉන්න web browser එක මෙතනින් පෙන්නනවා. ඉතින් ඒකට ඉස්සරහින් බලා ගන්න පුළුවන් change කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක උඩට ක්ලික් කරන්න. ඉතින් ඔයාලා මෙතනින් පළවෙනියටම බලා ගන්න පුළුවන් Google කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේකට ටික් එක දාලා ඉවරලා මෙතනින් set as default කියන කොට ක්ලික් කරන්න. හරි. ඉතින් දැන් ඔයා ඊට පස්සේ Google එකේ තවත් ටැබ් එකක් ඕපන් කරගෙන බලන්න. දැන් හරි ඉතින් දැන් අපි මේක මොකක් හරි එකක් සර්ච් කරලා ගියා channel Google Chrome web browser කරා. ඉතින් අර විදියට වෙන්නේ මේ ටික දවසක් යද්දි ඉතින් ඔයාලගේ අතපසු වීමකින් හරි නැත්නම් සාමාන්‍යයෙන් මම දන්න තරමින් සමහරක් වෙලාවට ටික දවසක් ගියාම මේ Google Chrome web browser අර විදියට web browser එක මාරු වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය දන්නේ නැහැ ෆික්ස් කරගන්න. ඉතින් YouTube එකේ වීඩියෝ දාලාත් මම සර්ච් කරලා බලුවම ගොඩක් කට්ටිය දාලා තිබුණේ නැහැ. ඉතින් ඒක හන්දම මට හිතුනේ වීඩියෝ එකක් කරන්න මේ ගැන. ඉතින් කොහොමද අදගෙන ආපු වීඩියෝ එක. ඉතින් අදගෙන ආපු වීඩියෝත් ඔයාලට වැදගත් වුණා නම් වීඩියෝ like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක මේක brand new වීඩියෝ සෙට් එකක් මෙතන අතර කියන ජය වේවා.